ඉතින් යාළුවනේ කොහොමද ඔයාලා? අදත් පිළිගන්නවා ඉතින් සාදරයෙන් ෆාම් ඇන්ඩ් පෙට් ටෝක් channel එකට. ඉතින් අද මම කතා කරන්න යන්නේ මගේ කූඩුව ඉතින් දැන් සම්පූර්ණයෙන්ම ගහලා ඉවරයි. ඉතින් A to Z මුලින් ඉඳලා අගට කූඩුව හැදෙන්නේ කොහොමද කියලා අද අපි බලමු. ඉතින් ඔන්න ඉතින් මගේ channel එක subscribe කරලා මට සහයෝගයක් දෙන්න කියන ගමන් අපි යමු වීඩියෝ එකට. ඉතින් යාළුවනේ මම කලින් වීඩියෝ එක කතා කරා මේකේ අපි කොහොමද පොළව හදාගන්නේ, කණු ටික බස්සගන්නේ කොහොමද කියලා, අනිත් එක යොදා ගන්න කණු මොනවද, කණු වල උස, ඒ වගේ දේවල් අපි කතා කරා. ඉතින් කොහොමද තැනක් තෝරගනිද්දි සැලකිලිමත් වෙන්න ඕන කරුණු, ඒ වගේ කරුණු අපි කලින් වීඩියෝ එකේ කතා කරා. ඉතින් මේ වීඩියෝ එකේ මම ඒව ගැන කතා කරන්නේ නැහැ. ඔයාලට ගිහිල්ලා බලන්න පුළුවන්. ඉතින් ඔයාලා බලන්නකෝ මම මුලින්ම කරගත්තේ මෙන්න මේ කූඩුවේ අපි එහෙම නැත්නම් තට්ටුව අප්ස්ටයිල් කියලා කියනවා. ඉතින් මේ තට්ටු ක්‍රමයට හදනකොට එළි කූඩුව අපි තට්ටුව ගහගෙන ඉන්න ඕන මුලින්ම. ඉතින් තට්ටුව මුලින්ම ගහගත්තා. තට්ටුව ගහගන්න අපි යොදාගෙන තින්නේ ඇක්ටෝනියා රීප්පර්. ඔයාලට ගන්න පුළුවන් කැමති ගහකින් රීප්පර්. ඒ වුණාට මේකේ ඩියුරබිලිටි එක, ඒ කියන්නේ අපි කල් පැවැත්ම ගැන හිතනවා නම් හොඳ ශක්තිමත් දැව වර්ගයක් තෝරගන්න. එතකොට ඔයාට පසු කාලීනව සැරින් සැරේ මේ රීප්පර් මාරු කරන්න උවමනා වෙන්නේ නැහැ. මොකද ඒක කරදරකාරී වැඩක්. අනිත් එක ඔයාලගේ සල්ලි සැරින් සැරේ සහ ශ්‍රමය සැරින් සැරේ නාස්ති වෙනවා. ඉතින් මම මෙන්න මේ විදියට කූඩුවේ වැඩ ටික පටන් අරගත්තා ඉවර කරන්න ඕන කියලා හිතාගෙනම. ඉතින් ඔයා බලන්න මෙන්න මේ කූඩුවේ යට, එහෙම නැත්නම් අපි උඩ ඉඳලා නෙමෙයි යට ඉඳලා බැලුවහම තියෙන පැති පෙනුම ඔයාලට පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන්. ඉතින් මේ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ තට්ටුව ගහද්දි ප්‍රධාන වශයෙන් අපි දැනගන්න ඕන දෙයක් තමයි මේ ලී දෙකක් අතර පරතරය. මේ ලී දෙකක් අතර පරතරය ඔයාලගේ මහපට ඇඟිල්ලේ මෙතින මහපට ඇඟිල්ල නෙමෙයි, මේ සුළඟිල්ල තරමේ හිඩසක්. ඒ කියන්නේ මෙන්න මේ සුළඟිල්ල ඔයාලගේ අතේ සුළඟිල්ල තරමේ හිඩසක් තිබුණාම හොඳටම ඇති. ඉතින් අනිත් එක කතා කරන්න ඕන මෙන්න මේ යට, එහෙම නැත්නම් අපි කූඩුවේ යට මේ තට්ටුව ගහන්න යොදා ගන්න පරාල අනිවාර්යෙන් හොඳ ශක්තිමත් පරාල වෙන්න ඕන. මොකද මේ මුළු කූඩුවේම බර මේ පරාල වලට සහ මෙන්න මේ කොට කණු උඩ තමයි තියෙන්නේ. ඔයාලට මේ කොට කණු කියලා යොදාගත්තේ මම මේ ඔයාලට පල්ලෙහෙන් බලා ගන්න පුළුවන්. මම PVC බට යොදාගෙන ඒව තමයි කොට කණු විදියට යොදාගෙන තියෙන්නේ. ඉතින් මෙන්න මේ තට්ටුව සහ තට්ටුව ගහන්න යොදා ගන්න අමුද්‍රව්‍ය මම නම් කියන්නේ ගුණාත්මක භාවයෙන් ඉහළ දේවල් යොදා ගන්න පුළුවන් නම් ගොඩ කාලයක් ප්‍රශ්නයක් නැතුව අපිට යූස් කරන්න පුළුවන්. ඉතින් මේ පරාලයක් 3.4 පළල, ඒ කියන්නේ පළල 3ක් උස 4ක්, ඒ වගේ තමයි පරාල අරගෙන තින්නේ. මම ඇක්ටෝනියා සහ පොල්ලි පරාල යොදාගෙන තිනවා. ඉතින් මේ පඩි පෙළත් ගහගෙන ඉවරයි. දැනට වැඩ ඉවර නෑ. පොඩියට පඩි පෙළ ගහගෙන ඉවරයි. ඉතින් ওই විදියට තට්ටුවේ වැඩ ඔක්කොම අවසන් වුණාට පස්සේ මෙන්න මේ වගේ පෙනුමක් තමයි එන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් තට්ටුවේ වැඩ සම්පූර්ණයෙන්ම ඉවර කරලා තියෙන්නේ. ඉතින් මේ විදියට පඩි පෙළත් පොඩියට හදාගත්තා. ඒක తాවකාලිකයි. ඉතින් දැන් ඔයාලට පේනවා වහලත් ගහලා ඉවරයි. ඉතින් මං දැනට තියෙන ආර්ථික තත්ත්වයත් එක්ක අපි යොදාගෙන තින්නේ ටකරන්, එහෙම නැත්නම් තහඩු. මොකද මේකට උළු දාන්න පුළුවන් ශ්‍රමය යනවා ගොඩක්, තව දවස් යනවා. ඒක නිසා මට වැඩේ ඉක්මනට කරන්න ඕන වුණා. මොකද මේ කූඩුව හදන්න පටන් ගත්ත දවස්වල ගොඩක් වැස්සා. ඉතින් ඒක නිසා අපිට පුළුවන් විදියට අපි වහලා ගහලා ඉවර කරගත්තා. ඉතින් ඔයාලට පේනවනේ වහල සහ තට්ටුව ගහලා ඉවරයි. ඉතින් ඔයාලා මතක තියාගන්න මේ පඩි පෙළ වුණත් හොඳ ශක්තිමත්ව හදාගන්න අමතක කරන්න එපා. පඩි පෙළට නම් මම යොදාගෙන තින්නේ අපි කොස් ගස්වල ඉරලා පිට ලෑලි කියලා තියෙනව නේද? ඉතින් මෙන්න මේ පිට ලෑලි. ඉතින් එතකොට වැස්සට තෙමුණත් ප්‍රශ්නයක් නැහැ. ඒව ගොඩ කාලයක් පාවිච්චි කරන්න පුළුවන්.
ඉතින් මෙන්න මේ විදිහට වහලේ වැඩත් ඉවර වුණා. ඉතින් ඔයාලට කියන්න ඕන තව දෙයක් තමයි මේ තට්ටුවේ ඉඳලා වහලට තියෙන උස රස්නේ කාලවලදී අපේ සත්තුන්ට බලපානවා. ඉතින් ඒක නිසා පුළුවන් තරම් උස් කරලා හදන්න පුළුවන් නම් ඒක ඔයාට වටිනවා. ඉතින් ඔයාලට පේනවනේ හිමීට කූඩුවේ වැඩ පොඩ අවසන් වීගෙන යනවා. ඉතින් ඔන්න බලා ගන්නකො කූඩුවේ වැඩ 90%ක්ම ඉවරයි. ඉතින් මේ විදියට රීප්ප ගහලා ඔක්කොම කළා ඉවර වුණාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් දැන් කූඩුවේ පෙනුම. ඉතින් මොකද හිතන්නේ මම හිතුවටත් වැඩිය ලස්සනට කූඩුවේ වැඩේ සිද්ධ වුණා. ඉතින් මෙන්න මේ වගේ තමයි මගේ කූඩුවේ අවසානයකට එන්නේ. ඉතින් ඔයාලා බලන්නකො මම මේ රීප්ප දෙකක් අතර මේ අපි බිත්තියේ අපි සයිඩ් වලට ගහලා තියෙන මේ රීප්ප දෙකක් අතර මම අරගෙන තින්නේ අඟල් 3යි 4යි අතර පරතරය. මොකද ඔයාලට මෙච්චර ලියන්නේ නැහැ. ඔයාලට මේක අඩු කරගන්න පුළුවන් පොළවේ ඉඳලා අඩි 2.5 විතර වෙනකන් අඟල් 4ක් වගේ ප්‍රමාණයෙන් යූස් කළා පළල කියන්නේ පරතරය ලී දෙකක් අතර පරතරය. ඊට පස්සේ අඩි 4ක් විතර උඩට ආවට පස්සේ අපිට රීප්ප වල පරතරය ලොකු කරන්න පුළුවන්. ඉතින් ඇත්තටම මම මෙහෙම එක ළඟ ලී ගහලා තිනවා. සාමාන්‍ය අඟල් 3න් 3ට වගේ මෙතන ලී වල පරතරය තියෙන්නේ. මොකද මගේ ළඟ ලී තිබ්බ නිසා. මොකද මම වැඩිපුරත් එක්ක ලී ගෙනල්ලා තිබුණා. ඉතින් මම මේකේ පැතිබිත්ති කවර් කරගන්නත් යොදාගෙන තින්නේ රීප්ප වල වර්ගය රම්බුටන් සහ ඇක්ටෝනිය කියන වර්ග දෙකම. මොකද අනිත් ලී ගොඩක් මිලෙන් අධිකයි. අනික වැස්සට අව්වට ඔරොත්තු දීමේ හැකියාව අඩුයි. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මම මෙතන ඔයාලා එළුව හදනවා නම් හර්ඩ් එක එලිච්චියෝ 20කට සාමාන්‍යයෙන් එක එළුවෙක් ඇති. සාමාන්‍යයෙන් එක එලිච්චියෝ 13ක් 20ක් වගේ අතර එක පට්ටි එළුවෙක් ඇති. ඉතින් ඔයාලා හිතන් ඉන්නවනම් සිංචනය කරන්න, ඒ කියන්නේ AI කෘත්‍රිම සිංචනය. ඉතින් ඒ වගේ කෙනෙකුට ඇත්තටම අවශ්‍ය නැහැ. ඉතින් ඒ වගේ AI කරත් අන්තිමට අපිට සමහර AI හරියන්නේ නැහැ. ඉතින් ඒ වගේ වෙලාවක අපිට වටින්නේ පට්ටි එළුවෙක් භාවිතා කරන එක. ඉතින් අවසාන වශයෙන් මම කූඩුවේ දැව ආරක්ෂක ඔයිල් සහ කපුරු පිච්චිච්ච ඔයිල් ඔයාලට ගන්න පුළුවන් මේ වගේ මිශ්‍රණයක් හදාගෙන මුළු කූඩුවේම ඇප්ලයි කරා. ඉතින් ඇයි ඔයාලා මේ දන්නවද මෙන්න මේකට හේතුව? මෙන්න මේකට හේතුව තමයි මෙන්න මෙහෙම කරාට පස්සේ අහිතකර කෘමීන් මේ දැවවලට හානි කරන ප්‍රමාණය ඇත්තටම අඩුයි. අඩුයි කියන්නේ ගොඩ කාලෙකට එන්නේ නැහැ. ඉතින් ඒක කූඩුවේ පැවැත්මට තවත් ලොකු සපෝට් එකක් දෙනවා. ඉතින් ඔයාලා බලන්නකො කූඩුව නම් සම්පූර්ණයෙන්ම හදලා ඉවරයි. මගේ අන්තිම වැඩේ තමයි මෙන්න මේ මිශ්‍රණයක් හදලා මෙන්න මේ මුළු කූඩුවේම ඇප්ලයි කරන එක. ඉතින් මේ වැඩෙත් ඉවර වුණාට පස්සේ මේ කූඩුවට දැන් තියෙන්නේ සත්තු ගෙනල්ලා දාන්න විතරයි. ඉතින් කවුරු හරි දන්නවනම් හොඳ සත්තු ඉන්න තැනක් මට කමෙන්ට් කරන්න. ඉතින් තාම සත්තු ගේන්න බැලුවේ නැහැ. මේ වගේ තමයි කූඩුව ඉස්සෙල්ලා ඉවර කරගන්න ඕන වෙලා තිබුණේ. ඉතින් කූඩුවේ වැඩ ඔක්කොම මෙන්න මේ විදියට ඉවර වෙලා තිනවා. ඉතින් ඔයාලට මොනවා හරි ප්‍රශ්න තියෙනම් මගෙන් අහන්න. මම දන්න දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන් ඔයාලට දැනගන්න අනිවාර්යෙන් මම කියලා දෙනවා. ඉතින් බලන්නකො කූඩුව හොඳයිද කියලා. ඉතින් මම හිතුවටත් වැඩිය ඇත්තටම කූඩුවේ වැඩේ ලස්සනට ඉවර වුණා. ඉතින් අර එහා පැත්තේ කොනෙන් පේනව නේද බක්කිය. ඉතින් එයාලට මම කෑම දෙන්න බක්කියේ පැත්තෙන් තමයි ගහලා තින්නේ. ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් අර බක්කියේ කෙලින් අතට තියෙන රීප්ප මං කපලා අයින් කරන්න හිතන් ඉන්නවා. මොකද ඒක උවමනා වෙන්නේ නැහැ. කැමති කෙනෙක්ට තියන්නත් පුළුවන්. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි එහෙම තියෙනවා නම් ඒ ඉඩ අතර ඒ ලී දෙකක් අතර ඉඩ අතර පරතරය ගැන ඔයා පොඩ්ඩක්
දැනගන්න ඕන. මොකද මෙයා එළුවන්ගේ උපතින්ම අං එනවා. ඒ කියන්නේ අං නැති එළුවොත් ඉන්නවා. ඉතින් මේ අං දෙක දාගන්න අපහසු වෙනවා ඒකේ පරතරය අඩු වුණොතින්. ඉතින් මම නම් කියන්නේ ඒ කෙලින් අතර තියෙන ඒවා ඕනි නෑ කියලා. ඉතින් ওই විදියට කූඩුවේ වැඩේ සම්පූර්ණයෙන්ම ඉවර වෙනවා. මේ තින්නේ දැනට මම පට්ටි එළුවට ඉන්න හදාගත්තු කූඩුව. ඒ කූඩුව ඇතුළෙම මේක අඩි 5ක් පළලයි 4ක් අඩි 4ක් පළලයි අඩි 5ක් දිගයි. ඉතින් ඒකේ හොඳට ඒ සතාට ඉඩ තියෙන්න හදාගන්න ඕන. ඉතින් මේකේ වෝටර් කනෙක්ෂන් එක මම හිතනවා හොඳ විදිහේ වෝටර් කනෙක්ෂන් එකක් සත්තුන්ට දෙන්න අපිරිසිදු වෙන්නේ නැතුව. ඒක අපි ඉස්සරහට බලමු. මොකද අපිරිසිදු වතුර හැමතිස්සෙම තිබ්බොතින් ඔයාලගේ සත්තු ලෙඩ වෙනවා. ඉතින් ඒක අමතක කරන්න එපා. අනිත් එක මේ වගේ සත්තුන්ට පැය 24ම වතුර දෙන්න ඕන. මොකද ඒක අපි දන්න සත්තුන්ට මොන වගේ වෙලාවට වතුර තිබහ වෙනවද කියලා. ඉතින් වතුර වගේ දේවල් පැය 24ම පිරිසිදු වතුර සත්තුන්ට දෙන්න ඕන. ඉතින් ඒකට මට හොඳ වෝටර් සප්ලයි කරන ක්‍රමයක් හිතන්න ඕන. ඉතින් ගොඩක් ක්‍රම තියෙනවා. බලමු අපි ඉස්සරහට. ඉතින් ඔයාලා ඇත්තටම මොකද කූඩුව ගැන හිතන්නේ? අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන් මොකද මේ කූඩුව ගැන හිතන්නේ කියලා. මොකද මට දැනගන්න ආසයි. මොකද මේක මගේ තීරණයකට මගේ ප්ලෑන් එකකට ගහපු කූඩුවක්. ඉතින් ඔයාලට මං කිව්වා වගේම මේකට ගිහිල්ලා තිනවා ඇත්තටම ලක්ෂයකමාරකට වැඩිය. මේකේ කොස්ට් එක ගැන කතා කරොත් ලක්ෂයකමාරකට වැඩිය ගිහිල්ලා තිනවා. ඉතින් ඒ මොකද කිව්වොත් මේ අමුද්‍රව්‍ය ඔක්කොම මම පිටින් සපයගෙන තියෙන නිසා. ඔයාලට ඔයාලගේ නිවසෙන් ගහක් කපලා ඉරන්න පුළුවන් නම් ඒ වගේ ඔයාලගේ කොස්ට් එක අඩු කරගන්න පුළුවන්. අනිත් එක ඔයාලා අනිවාර්යෙන් මේ වගේ කූඩුවක් ගහද්දි කූඩුව වටේ ඉඩ ගැන හිතන්න ඕන. ඔයාලට ප්‍රවාහන පහසුකම් වගේ දේවල් ළඟ වෙන්නත් ඕන. ඇත්තටම මට ඇත්තටම මේ වගේ ඉඩක් නැහැ. මම කලිනුත් කිව්වා කලින් වීඩියෝ එකේ. ඉතින් ඒක නිසා මට තියෙන ඉඩ උපරිමයට යොදා ගන්න ඕන වුණා. ඉතින් කූඩුව ගැන අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. හොඳද අඩුපාඩු තීද ඔයාලා දන්නවනම් මොනවා හරි අලුත් දේවල් මටත් ඉතින් ඉගෙන ගන්න අනිවාර්යෙන් ඒවා කමෙන්ට් එකක් දාන්න. ඉතින් ওই විදිහට තමයි කූඩුවේ වැඩ ටික අවසන් වෙලා තින්නේ. දැන් කූඩුව සම්පූර්ණයෙන් හදලා ඉවරයි. ඉතින් සත්තු ගේනවා අනිවාර්යෙන් මම අප්ඩේට් එකක් අරන් එනවා කොහොමද මේකට සත්තු හඳුන්වලා දෙන්නේ කියලා. ඉතින් හැමෝටම සුබ දවසක්.